ස්වාමීන් වහන්සේ දැන් මම ස්වාමීන් වහන්සේ දැන් දහම අහගෙන යනකොට ස්වාමීන් වහන්සේ එතකොට මම දන්නා තමන් සෝවාන් වෙලාවත් නැහැයි කියලා ස්වාමීන් වහන්සේ. නමුත් මට හිතෙනවා මම අද රැයට මැරුණොත් සතර අපායයිද එහෙම කියලා ස්වාමීන් වහන්සේ ලොකු බයක් ඇති වෙනවා ස්වාමීන් වහන්සේ. ඒක කොහොමද ස්වාමීන් වහන්සේ දික්ටි නැති කරගන්නේ ස්වාමීන් වහන්සේ? මල්ලි දැන් මේ භාවනා බණ ඇහුවට පස්සේ මොකක්ද තේරලා තියෙන්නේ? අනිච්ච දුක්ඛ අනාත්ම අනිච්ච උදේවැය ඥානෙ මොකක්ද තේරලා තියෙන්නේ? ඔව් උදේවැය ඥාන කියන ස්වාමීන් වහන්සේ මේ ආස්වාදයේ මේ තේරෙනවා ස්වාමීන් වහන්සේ මේක මේ උදා වෙලා වැවිලා යන එකක් බව ස්වාමීන් වහන්සේ යම් දෙයක්ම උදා වෙලා වැවිලා යනවා ඒවට ඉතින් අපි මනසින් තමයි මේ මේව දෙන්නේ කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්සේ ඒක ටිකක්. දැන් සංකල්පිතය හැදෙන බව මේ මානසික වැඩපිළිවෙලක් රාග දේශමෙන් හදන එකක් කියලා තේරෙන ලෝකය කියන අපේ. එහෙමයි ස්වාමීන් ඒක ස්වාමීන් වහන්සේ හොඳටම තේරෙනවා ස්වාමීන් වහන්සේ මට ඒක. දැන් වැය ඥානෙ විතර ආර්ය අෂ්ටාංගික මාර්ග වඩනවා කියලා කියන්නේ දැන් මේ අනිච්ච දුක්ඛ අනාත්ම මේ කැමැති ඉෂ්ට වෙන්නේ නැහැ නේද මේ ලෝකේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. භෞතික ලෝකේ ආශාවයෙන් ශූන්‍යය තේරෙනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක තේරෙනවා ස්වාමීන් වහන්සේ. ආග දේශමෙන් හදන සංඛාර දුක විපරිණාම දුක දුක්ඛ දුක්ඛ මේ මානසිකව හදාගන්න එකක් නේ. ඔව්. ඒක හදාගෙන අපි ඇලෙන්නේ ගැටෙන්න බුලාවනේ ලෝකෙත් එක්ක. ඔව්. ඒක හරයක් නැති වැඩක් බව තේරෙනවනේ. ඔව් දැන් මට එහෙම වෙනවා ස්වාමීන් වහන්සේ මම ඒක ප්‍රහීනත් කරනවා මේක. නමුත් අර මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ අරක මේ නිසා එහෙම වෙයිද කියන බයක් ඇති වෙනවා හැමදාම වගේ ස්වාමීන් වහන්සේ. මම මල්ලිට මේ උත්තර දීලා ඔක ත්‍රිපිටක සාක්ෂියකුත් එක්ක විස්තර කරලා දෙන්නම්. දැන් ඔය ඥානෙ ඊළඟට ආර්ය අෂ්ටාංග වඩන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. වඩන්න යම දැන් සෝවාන් වෙච්ච කෙනා ඊළඟ මොකද කරන්න ඕන? සකුදාගාමි වෙනකන් වඩන්න ඕනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. අනිත් දුක්ඛ මොකද කරන්න ඕන? ප්‍රායෝගිකව මොකද කරන්න ඕන? ප්‍රායෝගික ස්වාමීන් වහන්සේ විදර්ශනා කරලා ඕනේ. දැන් කියනවා දැන් පරපත රහිතද තියෙනවද? දැන් පරේක් නැතුව Tamanටම මේක වැටිලා ඔළුවේ තියෙනවද මේ මාර්ගය? පරපත්‍ය රහිතයි ස්වාමීන් වහන්සේ. ඒකට යන්න පුළුවන් යට තනියම. ඒක දැන් මම ඔබතුමා මට කියන්න දැන් ඔතන ඉහාට මොකද දැන් කරන්න හදන්නේ? ඒක දැන් මට දන්නවා කොහොමද මල්ලි? ඔව් ඒක දැන් ස්වාමීන් වහන්සේ මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මොකද්ද කරන්න ඕනද කියලා. මට ඒක එන මානසික වදයක් වෙලා තියෙන ස්වාමීන් වහන්සේ ඕක දැන්. දැන් මේ බණ්ඩ කහ අනිච්ච දුක්ඛ අතර දැක්කට පස්සේ දැන් මොකද කරන්නේ? අපි මේක ප්‍රායෝගික ක්‍රියාත්මක සතර සතිපට්ඨාන වඩන්න ඕනේ දන්නවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද සතර සතිපට්ඨාන වඩනවා කියන්නේ? ඒ කියන්නේ අපිට සිතට රාගයෙන් දේශයෙන් එනකොට අපි ඒක සිහියෙන් ඉන්න මේක රාග කෙලසක්ද දේශ කෙලසක්ද කියලා එහෙම සිහියෙන් ඉඳලා ඒක ප්‍රහීන කරන එක තමයි ස්වාමීන් වහන්සේ මම කරන්නේ. ඔව් සතර සතිපට්ඨාන ආරමුණු වෙනකොට. එතන ඕවා ඉන්නේ ඉස්සෙල්ලාම අල්ල ගන්න මොන වගේවද? ගොඩක්ම රාගෙන් තමයි ස්වාමීන් වහන්සේ ඇලෙන්නේ. ඒකට රාගෙම ඒක කොහොමහරි ප්‍රහීන කරනවා ස්වාමීන් වහන්සේ පොඩි පොඩි වෙලාවක් හරි කරලා කරනවා ඒක. දේශේන ස්වාමීන් වහන්සේ ඉක්මනින්ම කරන්න පුළුවන් එක දැනෙනවා හොඳටම. රාගෙන් තමයි පොඩ්ඩක් ගියන් පස්සේ තමයි පොඩ්ඩක් ඒක ප්‍රහීන වෙන්නේ. දැන් ඔබතුමා දැන් ওই කියන රාගයත් ප්‍රහාණය කරලා දේශයත් ප්‍රහාණය කරගත්තා ප්‍රථම අධ්‍යයනයෙන් එහා හැමතිස්සෙම ඉන්න බෑ. එහෙම ඒක නම් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම කරනවා හැබැයි දන්නේ නැහැ ඒක. ඔය අනේක දැන් ඔය කියන එක තුළ මෙහෙම දැන් රාගය ප්‍රහාණය කරන්න බෑ ඉස්සෙල්ලා. දැන් ඔයා ඊළඟට කරන්න තමයි දේශ ප්‍රහාණය සීලය පූර්ණ කරගන්න බෑ. ඔව්. හැමදාම කියලා දෙන එක මේ කියන්නේ. දැන් ඔබතුමා මේ සීසන් 8 ඇහුවද මුල ඉඳලා? එහෙමයි ස්වාමීන් වහන්සේ. දෙසරක් කිව්වා ස්වාමීන් වහන්සේ. මේ පහුගිය කාලේ විස්තර කරන බණ දැන් අර සීලය වඩන මොකද කරන්න ඕන? වර්ධවන කමනේ ඉතින් වර්ධිනු තමයි. දැන් සීල සමාධි ප්‍රඥා රාග දේශ මොහ. සීල සමාධි ප්‍රඥා රාග දේශ ප්‍රහාණය වෙනවා. ඔය එකට එකක් සම්බන්ධයි. ප්‍රඥාව තමයි සොනස් වෙන්න ඕනේ. සීලය වඩන ප්‍රඥාව වඩන්න ඕන. සීලය වඩන දේශය ප්‍රහාණය කරගන්න ඕන. එහෙමයි සොනස්. ආර්ය අෂ්ටම සීල සමාධි ප්‍රඥානේ. ඔව්. සීලය පුරුණු කර ද්වේෂය ප්‍රහාණය. දේශ ප්‍රහාණයෙන් සීලය වැඩෙනවා. එහෙමයි සොනස්. පැටලනවද? හරි. ඔව්. ඊළඟට සීලේ හරිය. දැන් ඒක දැන් මාස 3ක් 6ක් අරගෙන එදිනදා ගැටෙනේව තියෙන එක ඒවට රණ්ඩු වෙන ඒවා, උල්පලා ගන්න, මරා ගන්න, ගහ ගන්න ඒවා. ඔය ඉස්සරහ වෛර ගන්න ඕන තරම් තියෙන අන්න ඒව ටික අයින් කරගන්න තමයි සීලේ සිසිලුලය පූර්ණලානේ. එහෙමයි සොනස්. හරි. නැත්නම් දැන් සිල් උතරා කියන හේවනේ හොඳේ. හරි හරි ඒක පැහැදිලි සොනස්. හරි. ඒක සිල් උතරා කියනව නෙමෙයි. මම සතුන් මරණ තියෙන හොරකම් කරනවා කාමයේ මත්ම ඉන්නව නෙමෙයි. නෑ නෑ හරි සොනස්. නිගන්ටයෝ. ඔව්. එහෙමයි සොනස්. ඔන්න සිසිලුලය පූර්ණ කරගන්න පුළුවන් තරම් පූර්ණක ඉන්නවා. ඊට පස්සේ තමයි ඔයාට අන්න ඊළඟට දැන් සීලය හරිනේ සමාධිය.
දැන් සමාධිය වඩන්නේ මොකක් ප්‍රහාණයෙන්ද? ලෝභ ප්‍රහාණයෙන්. ඔව් දැන් සීල සමාධි ප්‍රඥා දේශ එහෙමයි ලෝභ අවිද්‍යාව. ඔහොම තමයි ඔය පිළිවෙලටම සම්බන්ධයි මේක. හා හා දැන් ඊළඟට මොකද කරන්නේ? දැන් සමාධිය වඩන මොකද කරන්න ඕන? රාග ලෝභ ප්‍රහාණය ඉඳලා ප්‍රථම ධානය, ද්විතීක ධානය, තෘතීක චතුර්ථ ධානය ඕන. ධාන හතර වඩනවා. ඔව් ධාන හතර වඩනකොට මොකද වෙන්නේ? සමාධිය පූර්ණ වෙන ගන්නවා. අනිත් පැත්තෙන් එහෙමයි ගොතම රාගය ප්‍රහාණය වෙන ගන්නවා. එහෙමයි ස්වාමීන් රාගය ලෝභය ප්‍රහාණය වෙන ගන්නවා. දැන් ඊළඟට සීල සමාධි ප්‍රඥා වඩන මොකද කරන්න ඕන? ආස්වාක්ෂය වඩන්න එපා. එහෙමයි ඔය ඔන්න ඔය විදිහට සීල සමාධි ප්‍රඥා වඩන්න ඕන. දැන් ඔන්න ඔය මාර්ග වඩලා ඔය චතුර්ථ ධානය හෝ ප්‍රථම ධානය දැහන් හතරෙන් එකකට හරි ගිහිල්ලා ආසවක්ය මෙනෙහි කරනවා කියන්නේ ආයසරයක් උදේවැය ඥානය මෙනෙහි කරන මනුස්ස වස්තුකාමයේ පිළිබඳව. පැටෙනවනේ. එහෙමයි ස්වාමීන් මනුස්ස වස්තුකාම පිළිබඳව විදර්ශනා කරාම අන්න එතකොට එතනින් ගැලවිලා ගියාට පස්සේ තමයි එයා සකු르දාගාම වෙන්නේ. දැන් ඔන්න ඔය මාර්ගය දන්නා. ඉතින් සෝවාන් විදිය සකු르දාගාම අනාගාම අරිහත් වෙන්නේ දන්නවනම්. ඔන්න ඔය දන්න අවබෝධයේ තියෙන කෙනාට කියන සෝතාපන්න ශ්‍රාවකේ. එයා සතර පහ යන්නේ නැහැ. එහෙමයි ස්වාමීන් දැන් ඒතර මේ ධර්මතාවයෙන් ඔයා සතර පහ යනවාද නැද්ද කියලා මහුවොත් එimhe ඔයාටම තෝරගන්න කමක් නැහැ. ඒ නැති බවට ත්‍රිපිටකයේ සාක්ෂියක් තියෙන මහා නාම සිටුර මහා නාම සූත්‍රය තියෙන්නේ. මහා නාම සිටුරේ බුදුහාමලාට ඇවිල්ලා කියනවා තථාගතයන් වහන්සේ මම මේ මොකද ඔය රැකී ආරක්ෂා කරනවා වෙළඳ ව්‍යාපාර කරන ඒවා කරනකොට අත්තු අස්සයෝ මිනිසුත් එක්ක මේ වැඩ කරනකොට මට තරහ යන ප්‍රමාණය දන්නව නම් එහෙම මට දැන් හිතෙනවා දැන් සතර පාගත වෙයි කියලා. ඒක බුදුරජාණන් වහන්සේ මහා නාම සිටුරට කියන මහා නාම එහෙම හිතන්න බව බුදුන් සරණ ගිය දහම් සංඝුන් සරණ ගිය ආර්ය ශ්‍රාවකේ ඔබ කෙසේවත් සතර පාගත වෙන්නේ නැහැ. ඒතර මහා නාම සිටුර දැනගෙන ඉඳලා නැහැ සෝවාන් වෙලා කියලා. ඔබ කෙසේවත් සතර පාට යන්නේ නැහැ. ඇයි ඔබ චතුරාර්ය ධර්මයේ තියලා තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයට උපාසකයෙක්. පැටෙනවනේ. ඒතර දැන් අන්නේ මහා නාම සිටුරට තේරුන්නේ නැහැ වගේ දැන් මල්ටත් ඒක තේරෙන්නේ නැහැ. හැබැයි දැන් සමහර කට්ටිය ඉන්නවා නෑ මම සෝතාපන්නයි කියලාම තියෙන කට්ටිය ඉන්නවා. එහෙමයි ස්වාමීන් දැන් ආයෙ දැන් බණහලි වෙරෙත් එක මම සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද විචිකිච්ඡා කියන්නේ මොකද්ද සීලබ්බත පරාමාස කියන්නේ මොකද්ද ඒව හරියටම අර්ථයෙන්ම දන්නවා අපි. එහෙමයි අර්ථ ධර්ම නිරුක්ති පටිභාන ඥාණය හොඳටම වැටහෙනවා. එතකොට තේරෙනවා දැන් බලන්න දැන් සෝතාපන්නම තමයි සතර පහ නිදහස් මං. එහෙමයි ඒතකොට ඒකට ආයෙ සෙකන්ඩ් තෝට් නැහැ. ඒක සෙකන්ඩ් තෝට් නැතුව දෙවෙනි හිතවිල්ලක් නැතුව මට මේකම තමයි කියලා ඒකායන විදියට හරියට මේ ඒක තියෙන ඉතින් ඒකට කියන ප්‍රත්‍යවේක්ෂා ඥාන තියෙන කට්ටිය. හැම කෙනාටම ප්‍රත්‍යවේක්ෂා ඥාන නැහැ. එහෙමයි ස්වාමීන් මේක දැන් අපි ප්‍රත්‍යවේක්ෂා නැහැ කියලා ගන්නකො මොකද ගන්න තියෙන්නේ? ආයෙ පුළුවන් තරම් බණ අහන්න භාවනා කරලා ධ්‍යාන වඩන්න. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ නේ. එහෙමයි ස්වාමීන් එහෙමයි වෙන විකල්පයක් නැහැ මට දැන් ඔය තීරිච්ච ප්‍රමාණය හොඳටම ඇති අර සීල සමාධි ප්‍රඥා රාග දේශ මොහත් එක ලින්ක් එක ඒක මම එකපාරද විස්තර කරලා දුන්නා මේ සීසන් මොකක් කරන්නේ නිර්පේක්ෂතාවකේ තියෙන එක ඒ ක්ලිප් එක අරගෙන රාග දේශ මොහ සහ මේ සීල සමාධි ප්‍රඥා සම්බන්ධ වෙන ආකාරය කියලා. අන්න පිටක උපදේශය ගානට ඔක්කොම තියෙනවා ඒ පිටකේ තියෙන සාක්ෂි සහිතව ඒවත් දාලා හොඳට මැප් කරලා chart ගහලා පෙන්නුවා. ඒ ස්වාමීන් වහන්සේ මම නිකන් අහන්නේ අර ඒ සිතුවිල්ලක් එනකොට ඒක නිකන් සිතුවිල්ල අයින් කරගන්න මුකුත් මෙනෙහි කරන්න එකක් එහෙම නැද්ද ස්වාමීන් වහන්සේ ඒක ඔන්න සිතුවිල්ල අයින් කරගන්න කියන්නේ මම දැන් මේ ධර්ම අවබෝධයේ තියෙනවා නම් අනිත්‍ය දුක්ඛ හතර පහ නිදහස්නේ. ඔව් ඒ නිදහස් බව මම හිතට කියන්නේ දැන් මම බය වෙන්න එපා ඔබ නිදහස්. නිදහස් නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ නේද. ඔකට වැරදිලා අපි දැන් සෝවාන් නොවි සෝවාන් යයි හිතාගෙන ඉන්න ඒ ප්‍රශ්නයක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමයි. නැත්නම් අර ඔව් බයක් ඉන්නනේ ස්වාමීන් වහන්සේ බය වුණොත් ඊට පස්සේ අතර පාය යනනේ ඒ බය නිසා. සෝතාපන්න වෙච්ච කෙනාගේම කාමරාග පටික තියෙනවනේ මල්ලි. ඔව් ස්වාමීන් වහන්සේ එහෙමයි ස්වාමීන් වහන්සේ. මල්ලිගේ බයයි තියෙන කාමරාග පටික වලට. හරියට ස්වාමීන් වහන්සේ. අන්න ඒක තමයි ස්වාමීන් වහන්සේ ඉන්නේ. කාමරාග පටික වලට සතර පාරෙන් යන්න බෑනේ.
එතකොට එහෙමයි දැන් ස්වාමීන් වහන්සේ. සෝවාන් වෙච්ච කෙනෙක්ගේ කාමරාගපරේ සතර පහත ගන්න නැහැ. එයා මනුස්ස භවය නවත්තනය කරන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔයාට ඊළඟට කරන් තියෙන දැන් මනුස්ස භවයෙන් දේව භවයට යෑම සඳහා ඔය මනුස්ස ජීවිතයේ නාසය දිව කය හා බැඳිච්ච ඔය වස්තු පරිහරණයේ තියෙන ගැටීම අයින් කරගන්න. ඔව් ඒක නම් ස්වාමීන් වහන්සේ මට ගොඩක් දුරටම අයින් වෙලා තියෙන ස්වාමීන් වහන්සේ. මම ඒක ගැටීමක් ඇත්තෙම නැහැ ස්වාමීන් වහන්සේ. රාගය තමයි යම් ප්‍රමාණයක් හරි ස්වාමීන් වහන්සේ තිබ්බොත් තියෙන පොඩි දෙයක්. රාගය තියෙනවා. රාගය දැන් රාගයක් නැත්තම් ඔයා ධ්‍යාන හතරේ ඉන්න බෑ. නැත්නම් රහත් වෙලා ඉන්න ඕන. තාම රහත් එහෙමයි උනේ ස්වාමීන් නැහැ. වහන්සේ. එහෙමයි. නෑ නෑ එහෙම කායක නෑ ස්වාමීන් සමාධිය නැත්නම් වහන්සේ. ධ්‍යාන හතර ධ්‍යානත සමාධිය නැත්තම් ඔයා රාගයෙන් තමයි ඉන්න ඕනේ ඉතින්. එහෙමයි ඒක ස්වාමීන් වහන්සේ. එහෙමයි. බුදුමහමේ සිදුම ආර්ය ශේකයෝ කියලා කියන්නේ රහත් වෙච්ච ඔව්. නැති නිවන් මාර්ගින ශේකයෝ කියනවා. එහෙමයි ස්වාමීන් ශේක වහන්සේ. ඉන්න තියෙන හොඳ භූමික අලෝභද සමෝහ කියන භූමිය. එහෙමයි ස්වාමීන් අලෝභ වහන්සේ. සමෝහ රාගයටයි තියෙන්නේ. එහෙමයි. එහෙමයි. නැත්තම් ධ්‍යාන සමාධිය. උදාහරණ ධ්‍යාන සමාධියේදී ඉන්න නිකන් ඉන්න මොහොතක ඉතින් අනිත් හැම කෙනාම රාගයක තමයි ඉන්නේ ඔය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක පස්සක් ඇති ගන්න මේ පුළුවන් තරම් ධ්‍යාන සමාධි අර ආසවක්ෂය කරලා try කරන්න. හොඳයි ස්වාමීන් වහන්සේ.